ආයුබෝවන් දයාබර ආදරණීය හිතවතුනි විශේෂයෙන්ම සුපුරුදු පරිදි අදත් ඔබේ ආලින්දයට ජනමණ්ඩල වැඩසටහනක් සමගිනුයි අප ඔබ සමග සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම වෙනදා වගේම සාකච්ඡාවට බඳුන් කරන මාතෘකා අතරේ අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් කරන්න විශේෂ මාතෘකාවක් කරගන්නවා මිරිදිය දීවර කර්මාන්තය. විශේෂයෙන්ම මිරිදිය දීවර කර්මාන්තය පිළිබඳව මිරිදිය දීවරයන් පිළිබඳව සඳහන් කිරීමේදී විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් අදත් අපේ මැදිරියට සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම පිළිගන්නවා මිරිදිය දීවර කර්මාන්තය පිළිබඳව අද දවසේ සාකච්ඡාවට අපත් සමග එකතු වෙන මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රේමලතා මහත්මිය ආයුබෝවන් ඔබතුමියට. ඒ වගේම මිරිදිය දීවර කර්මාන්තය පිළිබඳ වැඩසටහනට අද දවසේ අපත් සමග අත්දැක බැඳ ගන්න කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සංසදයේ අජිත් රූපසිංහ මහතා එදාමත් ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන් ඔබතුමන්. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අද දවසේ මේ වැඩසටහනට අපත් සමග සම්බන්ධ වෙනවා පොළොන්නරුව මිරිදිය දීවර සංවිධානයේ මනෝජ් සිල්වා මහතා ආයුබෝවන් ඔබතුමන්. ආයුබෝවන්. ඔව් මුලින්ම මම ප්‍රේමලතා මහත්මියට මගේ ප්‍රශ්නය යොමු කරනවා. මොකක්ද ඔබතුමිය මොන වගේ භූමිකාවක්ද මේ මිරිදිය දීවර කර්මාන්තය වෙනුවෙන් කරන්නේ? මොන වගේ වැඩසටහනක්ද ඔබේ සංවිධානයෙන් මේ දීවර කර්මාන්තයට ලැබෙන්නේ? ඇත්තටම කුඩම්මාගේ සැලකිලි කියලා උන් තුල එහෙම ආකල්පයක් ගොඩ නැගිලා තියෙනවා. සමහර දීවර කර්මාන්තය පිළිබඳ පොත් කියනකොට ඇත්තටම මේ වගේ මිරිදිය කියන කාරණේ නැල්ලුවේ පොත්වල. එතකොට එහෙම ක්‍රමයක් කිව්වා මේකේ තියෙන. ඒ කියන්නේ අනිත් අයගේ අවධානය මිරිදිය කර්මාන්තයට දක්වන සැලකිල්ල අඩු බවක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ එහෙම දක්වන සැලකිල්ල අඩු බවක් කියනවා. ඉතින් මෙන්න මේ කියන ගැටලු තමයි දීවර කර්මාන්තය තුළ දකින්න ලැබෙන්නේ. මම කැමතියි මනෝජ් මහත්මයාට යොමු වෙන්න. මොනවද මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන ගැටලු? ඒ වගේම මොනවද ඔබතුමා පොදුවේ දකින්න මේ මිරිදිය දීවරයන් මුහුණ දෙන ගැටලු මොනවද? ඇත්තටම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තාම අපි කලින් කතා කරා වගේ මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ මිරිදිය දීවර කර්මාන්තය කරන වැව් පද්ධතිය සහ ජලාශ හින්දා තමයි මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිනිස්සු ජීවත් වෙනවා. ඒ කියන්නේ වේලි කලාපයක් පැසෙන තුළ බොන්න වතුර ටික, එතකොට අනිත් පරිභෝජනය කරන වතුර ටික ඔක්කොම ධාරිතාගත කරලා ඒවා ඇලමාල් ගහනා යන ක්‍රමවේදය නැත්නම් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කියන අවට මිනිස්සුන්ට ජීවිතේ රැකගන්න විදියක් නැහැ. ඉතින් මිරිදිය දීවර කර්මාන්තය ගත්තාම ඒක වෙනම පැතිකඩක් විදිහට මිනිස්සු යැපෙන දෙයක්. වෘත්තියක් විදිහට යැපෙන දෙයක්. ඒකට මේ වෘත්තිය විදිහට මිනිස්සුන්ට යැපෙන්නත් සමස්තයක් විදිහට මිනිස්සුන්ට ජීවත් වෙන්නත් මේ වැව කියන සංකල්පය නැත්නම් මේ ජලාශ කියන සංකල්පය රැකගන්න මුලින්ම. ඉතින් දැන් මේ වර්තමාන කාලයේ වෙද්දී අපිට තේන දෙයක් තමයි මේ වැව් ප්‍රතිසංස්කරණය කියන එක, වැව නඩත්තු කරන කියන එක, ඇලවේලි නඩත්තු කරන කියන එක සම්පූර්ණයෙන්ම අක්‍රමවත් වෙනවා. මොකද 80% විතර අපේ ජලාශ ගත්තොත් එහෙම දැන් වතුර පරිභෝජන නොසුදුසු තත්ත්වයට පත් වෙනවා. දැන් ඉස්සර අපේ මිනිස්සු කෙලින්ම ගිහිල්ලා වතුර ටික බිව්වා. ගොවියා කෙලින්ම ඇලෙන් වතුර ටික බිව්වා. විඩාව නිවා ගන්න වතුර ටික මිනිස්සු එකකින් පරිභෝජනය කරා. අද වෙද්දි ගොඩක් පැව් තියෙනවා. ඒ වතුර වලින් නා ගන්නවත් බැහැ. අතපය හොද ගන්නවා. ඒ තරම් අපවිත්‍ර වෙලා. ඒ තරම් ඒවා මේ ජරා ජීර්ණ වෙලා. ඉතින් මේ වැව රැකගත්තේ නැත්නම් අර මම කලින් කිව්වා වගේ ওই වෘත්තියයි ජීවනයයි දෙකම අයින් වෙන තත්ත්වයට පත් වෙන. ඒ වගේම තමයි අපි තව කතා කරොත් එහෙම මේකේ ශාක ඒ කියන්නේ ගස් සල්වේනියා ජපන් ජබර කියන දේවල්, එතකොට කම්බු පන් වර්ග ඒ වගේ කියන ශාක නැලුම් සමහර වෙලාවට ඒවයි මේ සම්පූර්ණම වැව් වහගෙන තියෙන්නේ. සමහර වැව් තියෙනවා මේ වැවත්ව පිට්ටනියත් කියලා හොයාගන්න බැරි තත්ත්වයකට පත් වෙච්ච වැව් අනන්ත අපිට දකින්න පුළුවන්. ඉතින් මේකට මේවා වැව තුළ බෝ වෙලා තියෙන්න නැත්නම් මේ වගේ අපිට වෙන්න වැවේ ධාරිතාවය අඩු වෙනවා. මඩ තැම්පත් වෙනවා. ඒකට වතුර ප්‍රමාණය අඩු වෙන්න ඔය තියෙන කර්මාන්තයයි අපේ මිරිදිය දීවර කර්මාන්තයයි ජන ජීවිතයයි දෙකම නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම මුලින්ම මේ ලොකුම ව්‍යසනයක් විදිහට මේ ගැටලුවක් නෙමෙයි දක්වන මේක ව්‍යසනයක්. මේ දිස්ත්‍රික්කයේ ව්‍යසනයක් විදිහට දකිනවා මේ වැව් සහ මේ ජලාශ පද්ධති මේ වගේ අතහැරලා දාලා තියෙනවා.
කියන්නේ මේවා නඩත්තු කටයුතු නිසියාකාරව වෙන්න තියෙනවා. නමුත් පොඩි සංවිධාන තියෙනවා, දීවර සමිති තියෙනවා, විවිධාකාර වර්ණනා දෙපාර්තමේන්තු තියෙනවා, මහාලින් දෙපාර්තමේන්තුව තියෙනවා, අධිකාරී මහාලිකාරිය තියෙනවා. ඒ වගේ කියන සියලු දේවල් වලට මේ වැව යටත් වෙලා තියෙනවා. ඒකට හැබැයි මේ කියන දේවල් ඔක්කොම තියෙද්දී තමයි මේ වැව මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඒ හේතුව හින්දාම දීවරයාගේ මත්ස්‍ය සම්පත අඩු වෙලා තියෙනවා. ඒක මසුන්ට බෝ වෙන්න සුදුසු පරිසරයක් නෑ අර ජලය අපිරිසිදු වීම තුල. ඒකට අනිත් එක තමයි මේ මොනවද ගස් ආත්මික සහකාරී සහකනම්මනම් ලැබුණාම ඉන්න මත්ස්‍යය අල්ල ගන්න විදිය නෑ. මොකද මේ දැල එලන්න ඕනේ. මේ දැල යටට මෙහෙම කෙලින් වහින්න ඕනේ. ඒක තමයි මාළුවේ පැටලෙන්නේ දැල. ඒක නැතිකොට මාළු අල්ල ගන්න බෑ. සමහර වැව තියෙනවා දීවරෝ එහෙන් පිටින්ම දීවර කර්මාන්තෙන් අයින් වෙලාම දාලා පොඩු ටික අයින් කළා දාලා පුරව. මොකද දැලක් වෙලා ගන්න බෑ. අවු වෙන්නේ නැහැ මාළු. හැබැයි අපිට දැන් අලුතෙන් මේ මෑත කාලේ අපි දකිනවා ජලජීවි වගාව කියන්නේ. ඒ කියන්නේ අපි මත්ස්‍යව වගා කරලා අල්ල ගන්න ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි ඒවා තුල මේ මොනවද සමහර වෙලාවට මේකේ තියෙන මේ ක්‍රමවේදයන් විශේෂාකාරව ක්‍රියාත්මක නොවීම. ඒකට මේ නීති රීති අනුගමනක් හරියට ක්‍රියාත්මක නොවීම අර කිව්වා කලින් සඳහන් කරා වගේ. ඒවා තුල මේ වගා කරලා ගන්න තියෙන දේ තව අනිත් කට්ටිය අතරේ බෙදාගෙන යම නැත්නම් මේ වගා කරපු කට්ටියට ඒ දේ ලබා ගන්න බැරි වීමක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ පිරිසිදුව තියෙන වැව්වල හරි මාළු ටික හරියට ක්‍රමවේදයකට යන්නේ නැහැ. මොකද අර දීවරයට යැපෙන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනගා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ වැවක් තියෙන ගම්මාන මැද්දට වට වෙලා. ඒතර මේකට අයිතිකාරයෝ ගොඩක් අයිතිවාසිකම් තියෙනවා. ඒ වටේ ඉන්න කට්ටිය අයිතිවාසිකම් කියනවා, පොලි සංවිධානය අයිතිවාසිකම් කියනවා, දිය සමිතිය අයිතිවාසිකම් කියනවා. ඒකට ඒ සාම්ප්‍රදායිකව ඒකේ පාවිච්චි කරපු කට්ටිය අයිතිවාසිකම් කියනවා. ඉතින් ඒවා හින්දා මේ අර වගාවක් විදියට මත්ස්‍ය කර්මාන්තයක් වගා කරලා මත්ස්‍ය කර්මාන්තය ජීවත් වෙන පවුල් ඒ ඔක්කොම ජීවිකාව කරගත්ත කට්ටිය ලොකු බාධාවක් වෙලා තියෙනවා මේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. නීති තියෙනකොට අනපනක් තියෙනකොට ආයතනක් තියෙනවා. ඉතින් මේවා හරියට ක්‍රියාත්මක නොවීම එක ගැටලුවක් විදියට මම තව දකිනවා. ඒ වගේම තමයි මේ අර කියන සමාජ තත්ත්වය අපේ දීවරයා තියෙන්නේ. විශේෂයෙන් ඒ අපේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන සංස්කෘතියත් එක්ක මේ මස්සුන් මැරීම කියන එක සතුන් මැරීම කියන එක පාපයක් විදිහට දකින සංස්කෘතියක් සමාජවල අපේ තියෙනවා. ඒක සංස්කෘතියත් එක්ක වෙන බැඳීම. ඒකෝට ඒ මස්සුන් අල්ලන කෙනාව සමාජයේ වැඩි පිළිගැනීමකට එන්නේ නැති දෙයක් තියෙනවා. ඒ කියන්නේ එයාව ඒ සමාජයට ගන්න අකමැති. එයාලා වාසය කරන්න අකමැති. ඒක බරපතලම කාරණේ තමයි ඒ පවුල්වල දූ දරුවන් පාසල් වලට යද්දී වෘත්තිය මොකක්ද කියලා අහපුවම සමහර ප්‍රසිද්ධ පාසල් වලින් ඒ දීවර කර්මාන්තේ ක්‍රියා කරනවා නම් ඒ පවුල දීවර පවුලක් නම් ඒ අයව අර මේ ඉන්ටර්විව් වලදී එහෙම නැත්නම් ඒ ප්‍රමුඛතාව දීමේදී පස්සට යamak තියෙනවා. රූපේ මත. ඉතින් ඒවා වෙනස් වෙන්න ඕනේ මම හිතන්නේ අනිත් ඩිස්ට්‍රික්ට් වලින් සනාන් කරා. ඉතින් ඒ වගේම එයාලට ඉඩකඩම් වල අයිතිය. ඒකට වැව වටේ තියෙන ඒ රක්ෂිත ප්‍රදේශ කියලා නම් කරලා ඒ රක්ෂිත ප්‍රදේශ වලින් දීවර කර්මාන්ත කරන ඒ පවුල් සමාජලට අයින් කරන්න සූදානම් තියෙනවා. නැත්නම් ඒ තොටුපළවල් වලට තියෙන ඉඩවල් සීමා වෙලා තියෙනවා. ඒකට විශේෂයෙන් මහවැලි ගංගාවට එහෙම මසුන් මත්ස්‍ය කර්මාන්තය කරේ මේ අදෙයියක නෙමෙයි මසුන් නැල්ලුවේ මේ අර අජිත් සර් කිව්වා වගේ ශිෂ්ටාචාර බිහි වුණේ ඒ තැන්වල මසුන් වල. හැබැයි දැන් වෙද්දි ඒ මසුන් අල්ලනේ මත්ස්‍ය කර්මාන්තය කරපු පාරම්පරික පවුල් වලට ඒ සීමා වලට ඇතුල් වෙන්නවත් බැරි නීති විදියට ගෙනල්ලා ඒ දේවල් වලින් මේ මසුන් කර්මාන්තය කරන කට්ටියට ඇතුල් වෙන්න බෑ. හැබැයි මහා දේවජාව ආරම්භ ඒකට තව අක්කර 10 ගණන් වලින් මහා සමාගම් වලට දෙන ඒවා ක්‍රියාත්මක වෙනවා. හැබැයි මත්ස්‍ය අල්ලන මසුන් අල්ලන ජීවත් වෙලා වුණ කට්ටියට ඒක කරගන්න බැරි තත්ත්වයක් විදිහට මේ වර්තමානයේ පත් වෙලා තියෙනවා. ඉතින් මේ කියන කරුණු කීපයම තමයි අපි විවිධ කර්මාන්තයේ විදිහට අපේ ජනතාව මුහුණ දෙන්නේ. ඒ වගේම අර මම කලින් කිව්වා අපි වැව් අපිරිසිදු වෙනවා, ජලය අපිරිසිදු වෙනවා, වැව් වල ශාක වර්ධනය වෙනවා. ඒවා තුල මේ දීවර කර්මාන්තය විතරක් නෙමෙයි. පැහැදිලිවම ඉස්සරහට කොළඹ දිස්ත්‍රික්කයේ හායවට ඉන්න නියලි කලාපීය මිනිසුන්ට ජල හිඟය ලොකු ප්‍රශ්නයකට
වෙන්න සිදුනවා. ඉතින් මේවා ඉස්සරහට තවත් අපි වෙලාවකට කතා කරමු. මේවාට අපේ ආයතන මට්ටමින් කොහොමද කරන් තියෙන විශ්ලේෂණ කියලා. දායකයන් හිතවතුනි ජනමණ්ඩප වැඩසටහන සමගින් ඔබ අප සිටින්නේ විශේෂයෙන්ම ජනමණ්ඩප වැඩසටහන තුල අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් කරා